අශ්වසම සුබසාධක වැඩසටහන යටතේ තොරතුරු යාවත් කාලෙ කිරීමේ වැඩසටහන මේ දිනවල යනවා කියලා හැමෝම දන්නවා. මාධ්‍ය තුරමුත් නිතර කියනවා. ඉතින් ඒ නිසා ඔබ අශ්වසම ප්‍රතිලාභීෙක් නම් හෝ අශ්වසම ලබා ගැනීමට අපේක්ෂා කරන අභියාචන ඉදිරිපත් කර ඇති පුද්ගලයෙක් නම් පළමු වදියේදී මෙම තොරතුරු යාවත් කාලෙ සිදු කිරීම අනිවාර්ය වෙනවා. එසේ නොවන්නේ නම් ඔබගේ ඔබ පද්ධතියෙන් ඉබේම අයින් වෙලා යනවා. එම නිසා මම අද කියා දෙන්නේ කොහොමද මෙම තොරතුරු ස්මාර්ට් ජංගම දුරකථනයකින් ඇතුළත් කරන්න කියලා. මොකද මම දැකලා තියෙනවා පාරිසරික කාර්යාලවල විශාල ප්‍රමාණයක් කොළපුරවල ඉන්නවා. ඒ වගේම තමයි කොමියුනිකේෂන් වලට මුදල් ගෙවලා මේ කාර්ය කරනවා. නමුත් ඔබ අතේ තියෙන ස්මාර්ට් ජංගම දුරකථනයෙන් මේක පහසුවෙන් කිරීමට හැකියාවක් ලැබෙනවා. ඒතර ඔබටම තහවුරුවක් ලැබෙනවා ඔබේ තොරතුරු ඔබ ඇතුළත් කරා නිවැරදිව කියලා. ඉතින් ඒ සඳහා ඔබ කළ යුත්තේ මුලින්ම ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ Google මෙනුවට ගිහිල්ලා Google Chrome කියන එක තෝරගන්නවා. ඊට පස්සේ මෙතන මේ දිස්සන search icon එකේ මෙන්න මේ URL එක මේ වෙබ්සයිට් එකේ ලිපිනේ ටයිප් කරනවා. එහෙම ටයිප් කරලා ඔයාලා සර්ච් කරාට පස්සේ මෙන්න මේ වගේ මෙනු එකක් එනවා. ඒකේ ඉන්නේ සිංහල, තමිල, ඉංග්‍රීසි කියලා භාෂාව තෝරගන්න. ඕන වෙනස් කරන්න පුළුවන්. අපිට වෙනස් කරන්න අවශ්‍ය නැහැ. අපි භාෂාව සිංහල කියලා ඉස්සරහට යන්න නිල් පාට මේ බටන් එකට ටච් කරලා ඊට පස්සේ අපිට මෙනු එකක් එනවා. අපි අශ්වසම දියාපංචි පුරවැසියද නැති කියන එක. අපි අශ්වසම දියාපංචි පුරවැසියෙක් නම් අපි දියාපංචි පුරවැසියෙක් කියලා දීලා යනකොට රේඩියෝ බටන් එක ක්ලික් කරනකොට එනවා පොඩි කොටුවක්. ඒ කොටුවේ අපේ QR අංකය ගහන්න ඕනේ. HH කියලා QR එකට අරින් තියෙන අංකය ටයිප් කරන්න ඕනේ. එහෙම ටයිප් කරලා ඉදිරියට ගියාට පස්සේ ඔබගේ ජංගම දුරකථන අංකය තහවුරු කිරීම සඳහා තිරයක් දිස් වෙනවා. ඔබ දීලා තියෙන දුරකථන අංකය හරිනම් මම මේ නියමයන් කොන්දේසි පිළිගැදීම කියන මේ මෙතන හරිය දාලා ඉල්ලා OTP අංකය යවන්න කියන එක නිල් පාට එක අපි ටච් කරන්න ඕනේ. ඊට පස්සේ එහෙම ටච් කරාට පස්සේ OTP අංකය පිටිපණිවිඩයක් විස අපගේ ජංගම දුරකථනයට එනවා. ඊට පස්සේ අපි ඉදිරියට යන්න කියන එක ටච් කරලා අපගේ OTG අංකේ මෙන්න මේ තියෙන ටික් මේකේ ගහන්න ඕන අපේ දුරකථනයට ඇවිත් තියෙන OTG අංකේ. මේක අපිට ගහන්න විනාඩි 2ක කාලයක් දෙනවා. විනාඩි 2ක කාලය ඇතුළත මේ අංකේ හරියටම ගහලා අපි විනෝද සත්‍යාපනය කරන්න ඕනේ. මේක සත්‍යාපනය කරලා පස්සේ මෙහෙම එකක් එනවා. ගැළපීම සාර්ථකයි කියලා ඉදිරියට යන්න කියලා. අපි ඉදිරියට යන්න කියන අයිකන් එක අපි ඉදිරියට යන්න කියන එක උඩ ටච් කරන්න ඕනේ. ඊට පස්සේ එන තීරයේ මෙන්න මෙහෙම ටිකක් පෙන්නනවා. මෙහෙම තීරයේ පෙන්නනවා ගෙවීම් ඉතිහාසය, අභියාචන ඉදිරිපත් කරන, විරෝධතා ඉදිරිපත් කරන, පැමිණිල්ලක් ඉදිරිපත් කරන, තොරතුරු නැවත සහතික කරන්න කියන. අපි තොරතුරු නැවත සහතික කිරීම කියන එක උඩ අපි ටච් කරන්න ඕනේ. එහෙම කරාට පස්සේ මෙන්න මෙහෙම අපි ගාවට එනවා. මෙන්න මේ වගේ තිරයක් එනවා. මේ තිරේ අපි මේ තොරතුරු මූලික තොරතුරු ටික දාන්න ඕනේ. මෙන්න මේ අපි මූලික තොරතුරු ඇප්ලිකේෂන් ඇඩ්‍රස් කියන ටච් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ තිරයක් එනවා. ඉස්සෙල්ලාම අපි තොරතුරු තහවුරු කරලා පස්සේ සෙල්ෆ් සර්ටිෆිකේෂන් කියලා. මේක අපි මේ පොඩි කොට දෙකක් පේන ඉස්සරහින් ඒක අපිට මෙන්න මේ වගේ තිරයක් එනවා. ඉස්සෙල්ලාම අපි තොරතුරු තහවුරු කරලා පස්සේ සෙල්ෆ් සර්ටිෆිකේෂන් කියලා. මේක අපි මේ පොඩි කොට දෙකක් පේන ඉස්සරහින් ඒ කොට දෙකට අපි හරි ලකුණ දාන්න ඕනේ. හරි ලකුණ දැම්මට පස්සේ තමයි අපිට ඉස්සරහට යන්න පෙන්නේ. ඔයාලට පේනවා යට ඊළඟට කියලා පේනවා. ඉතින් මේ කොළ නිල් පාට අයිකන් එක ඉතින් ඉස්සරහට යන්න පුළුවන්. පසුපසට කියලා අයිකන් එකක් පේනවා. ඉතින් යන්න පුළුවන්. මෙන්න මේ වගේ නිල් පාට ටික් දෙක දැම්මට පස්සේ ඔයාලට පුළුවන් ඉස්සරහට යන්න එකේ දැම්මට පස්සේ අපි ඉස්සරහට යන්න පෙන්නනවා. ඉතින් අපි ඉස්සරහට ගියාට පස්සේ මේ වගේ මැසේජ් එකක් එනවා. මේ මැසේජ් එක ආවට පස්සේ අපි ඕක කරන්න ඕනේ. අපි
හරියට තොරතුරු දාන්න ඕන. සේව් කරන්න කලින් මේක අනිවාර්යෙන් හරිය තොරතුරු දා ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ වගේ තිරයක් කරනවා. ඒක කොළ පාටින් පෙන්වනවා. අපි සම්පූර්ණ කරන සෙල්ෆ් සර්ටිෆිකේෂන් එක සම්පූර්ණයි. ඊට පස්සේ තියෙන ඇප්ලිකේෂන් ඇඩ්‍රස් ඒ කියන්නේ අපි සම්පූර්ණ මූලික තොරතුරු ටික මේකට දාන්න තියෙන්නේ. ඒ මූලික තොරතුරු ටික අපි මේක හරිනම් ටයිප් වෙනස් කරන්න දෙයක් නැහැ. වැරදි නම් අපි හරි ගස්සා ඊළඟට කියන බටන් එකේ ගුවම නිල් පාටලා තියෙන පෙන්වනවා. මෙන්න මෙහෙම මැසේජ් එකක් එනවා. ඒක කියන්නේ හරිය තොරතුරු ටික දාන්න අප්ඩේට් කරන්න බෑ කියලා. ඊට පස්සේ අපි මේ ටික අප්ඩේට් කරලා පස්සේ අපිට එනවා අපි දාපු තොරතුරු වල අපි මේ හසුසුම තොරතුරු ටික සම්පූර්ණ කරන්න. ඒ අනුව පළවෙනිදම තියෙනවා අයිතිකරුවන්ගේ තොරතුරු සම්පූර්ණ කරන්න. ඊට පස්සේ මේ එල්ලුම් කාර්යයේ තොරතුරු ගෙදර සම්පූර්ණ ප්‍රමාණය ආදී සම්පූර්ණ කරන්න. අපි සම්පූර්ණ කරන තොරතුරු මෙන්න මෙහෙම කොළ පාටින් පෙන්වන නිවැරදිද? වැරද්දක් තිබ්බොත් ඒක ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. මූලික තොරතුරු අපි ඉස්සෙල්ලා මෙන්නවා. ගෙදර මෙන්න මේ මූලික තොරතුරු පහළට යන්න පුළුවන් වලට ස්ක්‍රීන් එකේ දෙපැත්තට ගිහිල්ලා සම්පූර්ණ කරන්න පුළුවන්. එහෙම සම්පූර්ණ කරලා පස්සේ සම්මුති තොරතුරු වෙනවා. සම්මුති පිටලා අපි නැද්ද කියන එක දුන්නාට පස්සේ ඊළඟට කියලා නිල් පාට වර්ණයක් පෙන්වනවා. මේ පෙර කියලා තියෙන පිටිපස්සට ඇවිල්ලා අපි තියෙනක් වෙනස් කරන්න පුළුවන් සබ්මිට් කරන්න කලින් මේ ෆෝම් එක. ඊට පස්සේ බැංකු තොරතුරු එනවා. අපි බැංකු තොරතුරු ටික මෙතනින් දුන්නාට පස්සේ ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ බැංකු මෙහෙම පෙන්නනවා. මේ කොළ පාටින් පෙන්නනවා අපි සම්පූර්ණ කරන් යන්නේ. ඒක වලට බලන්න පුළුවන් වැරද්දක් තියෙනවා. ආ පිටිපස්සට ඇවිල්ලා බැක් කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ දේපල තොරතුරු ටික මේකට ඇතුළත් කරන්න ඕනේ. ඒ දේපල තොරතුරු තියෙනවා අපි මෙහෙම දැම්මම පස්සේ අපිට එනවා අපි ඉතින් සමාජිකයන්ගේ තොරතුරු ටික දාන්න. දේපල තොරතුරු මෙහෙම දාලා ඉවරන පස්සේ අපිට එනවා අපේ ගෙදර කී දෙනෙක් ඉන්නවද පුතුගෙලගේ තොරතුරු දාන්න. මේක සේව් කරලා පස්සේ ආය වෙනස් කරන්න බෑ. හින්දා මූලික තොරතුරු වෙනස් කළාම අපි මේක සේව් කරන්න යන්න ඕනේ. නැත්නම් අපිට මේක කරගෙන යන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි එනවා මාසික ආදායම් වේදන් තොරතුරු දාන්න. ආදායම් වේදන් ටික හැටියට ගලපලා දැම්මම පස්සේ ආදායම් මේ අපි එකින් සම්පූර්ණයි කියලා පෙන්නනවා. මේ කම්ප්ලීට් කියලා සින්නන්නේ අපිට තියෙන එක එක ස්ටෙප් ටික සම්පූර්ණ කරලා ඊට පස්සේ සමාජික තොරතුරු ටික එනවා. සමාජික තොරතුරු ඉන්න සමාජිකයන්ගේ තොරතුරු අලුතින් සමාජිකයන් මේක ඇඩ් කරලා පුළුවන් දාන්න ටයිප්ෂන් එකක් තියෙනවා. ඒ තොරතුරු ටික දැම්මම පස්සේ අපිට දෙන්නගේම තොරතුරු දාන්න පුළුවන්. ඉන්න සමාජිකයන්ගේ තොරතුරු වෙනස් වෙලා තියෙනවා. මේකස් තියෙනවා රිමූව් කරලා මුලින් ඒක ඇඩ් කරලා ආවට පස්සේ මෙතෙන් දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන මේ අදුම්පත ඉදිරිපත් කරන්න සමාජිකයන් ඇඩ් කරනවා නම් මුලින්ම අපිට ඉස්සරහම හම්බෙන් තනින් අපි ඇඩ් කරලා එන්න ඕනේ. ඊට පස්සේ අපි මේක ඉදිරිපත් කරලා පස්සේ මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. මේක අනිවාර්යෙන් දාන්න ඕනේ. මේක දාන්න කලින් ඔයාලා මේ තොරතුරු හරියට තහවුරු කරගන්න ඕනේ.